සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට සියලුම දෙනාව. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ motion sensor එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවත් ඇති PIR sensor. මේකෙන් ඔයාලට නිවසේ ස්විච් එකකින් නැතුව ඔයා කාමරයට එද්දි විදුලි පහනක් දැල්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ගෙදර ආරක්ෂක පද්ධතියට මේක යොදා ගන්නත් පුළුවන්. තව ඔයාගේ වගා භූමිය ආරක්ෂා කරගන්නත් පුළුවන්. අපි ඉදිරියට කතා කරමු. එහෙනම් යන් අපි වීඩියෝ එකට. මේ තියෙන්නේ PIR sensor එක. ඔයාලා මේක වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. රුපියල් 350ක් වෙනි. ඊටම සුළු මුදලක් තමයි වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි PIR sensor එක තියෙන්නේ. මේකට අපිට 12 volt ඉන් කරන්න පුළුවන්. ඒ වුණාට අපි 5 volt වගේ වලින් තමයි මේක drive කරන්නේ. එතකොට මේකේ pin තුනක් තියෙනවා. VCC එකයි, out එකයි, ground එකයි කියලා. ඒක මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී කියලා දෙන්න. මේ PIR sensor එකෙන් කරන්නේ යම්කිසි ජීවයේ තියෙන මොකක් හරි යමක් මේක ඉස්සරහින් ගියොත් මේක ඒක අඳුරගෙන මේකෙන් සිග්නල් එකක් පාස් කරගෙන තමයි කරන්නේ. මේ තියෙන්නේ C828. ඔයාලට මේක පේනවා මෙන්න මේ C828 මෙන්න මේ පැත්ත තමයි රවුම් පැත්ත තමයි උඩට හිටින විදිහ තමයි ඔයාලා පළවෙනි පින් එක, දෙවෙනි පින් එක, තුන්වෙනි පින් එක තෝරගන්න ඕනේ. C828 ගහලා තියෙන පැත්ත යටට. එතකොට ඒක මම ඔයාලට ඒකත් මම ඉස්සරහදී කියලා දෙන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා 78.5ක් රෙගුලේටර්. ඒ 78.5 රෙගුලේටර් අපි දාන්නේ අපි 12 volt තමයි ඉන් කරන්නේ. අපි සාමාන්‍යයෙන් භාවිතයෙන් 12 volt 5කට අඩු කරගන්න තමයි අපි 78.5 පාවිච්චි කරන්නේ. ඊට පස්සේ 5 volt රිලේ එකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ ඔයාලට මෙන්න මේ බල්බ් එක දාගන්න පුළුවන්. අපි රිලේ එක ඩ්‍රයිව් කරන එකට නැත්තම් බසර් එකක් දාගන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි අපි 230 ලයින් එකක් 230 බල්බ් එකක් ඉන් කරන්න පුළුවන්. ඒක රිලේ එක හරහා අපිට ඕනම උපාංගයක් දැල්වා ගැනීම හා ශබ්දයක් ඇසෙන විදිහට අපිට ඒක හදාගන්න පුළුවන් රිලේ එක ආධාරයෙන්. මෙන්න මේ වගේ බසර් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔක්කොම වීඩියෝ එක ඉස්සරහදී කතා කරනවා. වීඩියෝ එක ස්කිප් කරන්න දෝ බලා ගන්න. ඊට පස්සේ මෙන්න වගේ ඩොට් බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. මම ඔයාලට ඩොට් බෝඩ් එකේ හදන්න කලින් මම ඔයාලට වෙනම කම්පොනන්ට් ටික විතරක් පාස්සලා මම ඒක හදලා දෙනවා. මෙන්න තියෙන ඩයග්‍රෑම් එක මම ඩයග්‍රෑම් එක දාලා තියන්න. මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. ඊටමත්ම සුළු ඩයග්‍රෑම් එකක් තියෙන්නේ. අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන්. මෙන්න මෙතන කියන 12 volt එක අපි 78.5 කින් තමයි පළවෙනි පින් එකට ඉන් කරනවා. අපි දෙවෙනි පින් එකට නෙගටිව් ලයින් එක දෙනවා. ඊට පස්සේ තුන්වෙනි පින් එකෙන් අපි කෙලින්ම motion sensor එකට තමයි දෙන්නේ. motion sensor එකේ VCC අග්‍රයට තමයි දෙන්නේ. එතකොට 78.5න් පස්සේ motion sensor එකට යන්නේ 5 volt. ඒක තමයි අපි 78.5 රෙගුලේටර් දාලා කරන්නේ. එතකොට විශේෂ දෙයක් කියන්න තියෙනවා. motion sensor එකෙන් out කරන්නේ සාමාන්‍ය 3.3 volt වගේ voltage එක තමයි out කරන්නේ. ඒක අපි 5 volt relay එක drive කරගන්න up කරගන්න තමයි අපි C828 transistor එක භාවිත කරන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මම ඒක කියන්න මෙන්න මෙතන තමයි VCC අග්‍රේ තියෙන්නේ motion sensor එකේ. ඊට පස්සේ මැද එක තියෙනවනේ. මැද pin එක. මැද pin එකෙන් තමයි voltage එක out වෙන්නේ. voltage වල signal එකක් තමයි out වෙන්නේ. මෙන්න මෙතන out pin එක ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ C828 transistor එකේ පළවෙනි pin එකට. එතකොට ඒක base එක. base එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඊට තුන්වෙනි pin එක තියෙනවා. තුන්වෙනි pin එක තමයි ground එක. ඒ කියන්නේ අපි ඒකට negative supply එකක් තමයි ලබා දෙනවා. මෙන්න මේ විදිහට negative supply එක ලබා දෙනවා. PN negative supply එක මේක ලබා දෙනවා. PIR sensor එකේ තුන්වෙනි pin එකට. හරි out pin එකෙන් ඇවිල්ලා
C820 ට්‍රාන්සිස්ටරේ බේස් එකට ඇදලා තියෙන මේක හොඳට මතක තියාගන්න අංක print කරලා තියෙන පැත්ත යටට. එතකොට අඳ භාගයේ රවුම් පැත්ත තමයි උඩට හිටින්න තියෙන. ඊටතකොට තමයි වම් පැත්තට එන පින් එක තමයි බේස් එක වෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. එතකොට මැදේ කලෙක්ටරේ ඊට පස්සේ අවසාන එකේ එමිටරේ. මේ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මැද පින් එකෙන් තමයි මේකෙත් අවුට් වෙන්නේ රිලේ එකේ කොයිල් අග්‍රේට. C828 මෙන්න මේ අග්‍රයෙන් තමයි C828 මැද අග්‍රයෙන් රිලේ එකේ කොයිල් එකේ එක පැත්තකට සම්බන්ධ වෙනවා. එතකොට නෙගටිව් ලයින් එක තමයි එමිටරේට යන්නේ C828 ට්‍රාන්සිස්ටරේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ රිලේ එකේ ඔයාලට පේනවා අපි 70.5 යන 5 වෝල්ටේජ් එක දීලා තියෙනවා රිලේ එකේ කොයිල් එකේ අනිත් අග්‍රයට. ඊට අපිට තියෙන්නේ දැන් රිලේ එක කොහොමද ඩ්‍රයිව් වෙනවා අපිට තියෙන්නේ රිලේ එක හරහා මෙන්න මෙතෙන් 230 ලයින් එකක් හරි 12 ලයින් එකක් හරි මොකක් හරි එහෙම ඩ්‍රයිව් කරගන්න පුළුවන්. මං හිතනවා ඒක ඔයාලා දන්නේ නැති කියලා. රිලේ එකේ මෙන්න මේ මැද අග්‍රය තියෙනවානේ. මැද අග්‍රය තමයි අපි කොමන් විදියට ගන්නෙ. මෙන්න මේ විදියට. ඒක අපිට ඕන විදියට 12 ලයින් එක නම් ධන අග්‍රය එතනින් කඩලා එහා පැත්තේ normal close හරි normal open එකකින් හරි අපි ගන්න පුළුවන්. live කියන්නේ 230 ලයින් එක දුන්නොත් අපිට මේ විදිහටම ගන්න පුළුවන්. අපිට බසර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඕනම අග්‍රයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට රිලේ එක හරහා ලයිව් අග්‍රය හරි නියුට්‍රල් අග්‍රය හරි ඕනම එකක් ඩ්‍රයිව් කරගෙන හැකියාවක් තියෙනවා. අපි එහෙනම් යන් මෙන්න මේ විදිහට කම්පොනන්ට් එක තියෙනවා. අපි එහෙනම් කම්පොනන්ට් එක හිමීට සම්බන්ධ කරගමු. මෙන්න මේ විදිහට අපි ඉස්සෙල්ලාම motion sensor එක අපි ගමු. මේ විදිහට motion sensor එක අරන් ඔයාලට පේනවා පින් 3 තියෙනවා. එතකොට 70.5 රෙගුලේටර් එකත් ගන්නවා අපි. ඒකේ පළවෙනි පින් එක තියෙනවානේ. කියන්නේ වෝල්ටේජ් 12 ඉන් එක. මේ විදිහට අරගෙන 12 ඉන් එක පැත්තකින් තියලා මැද ග්‍රවුන්ඩ් අග්‍රේ අපි පාස් ගන්නවා motion sensor එකේ ග්‍රවුන්ඩ් අග්‍රේට. ඇත්තට බින්දුවයි පහේ තුන්වෙනි අග්‍රේ පාස් ගන්නවා motion sensor එකේ VCC එකට. එතකොට VCC එකට කියන්නේ 70.5න් යන අඩු කරලා යන වෝල්ටේජ් එක වෝල්ට් 5 තමයි VCC එකට motion sensor VCC අග්‍රයෙන් ඉන් වෙනවා motion sensor එකට. එතකොට ධන ඉරිනයි දෙකම හරි motion sensor එකේ out pin එක විතරයි ඉතුරුනේ. අපි දැන් මේ ලයින් දෙකම හරි. දැන් අපි C828 ට්‍රාන්සිස්ටරේ අපි සම්බන්ධ කරමු බේස් එක. C828 ට්‍රාන්සිස්ටරේ බේස් එක සම්බන්ධ කරනවා අපි motion sensor එකේ out pin එකට. ඒ කියන්නේ මැද pin එකට. අපි ඒක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපි සම්බන්ධ කරමු C828 නෙගටිව් ලයින්. ඒ කියන්නේ තුන්වෙනි pin එක. එමීටර් එක අපි සම්බන්ධ කරනවා නෙගටිව් ලයින් එකට. ඒ කියන්නේ 70.5 මැද අග්‍රයට තමයි
සම්බන්ධ වෙන්නේ. C828 තුන්වෙනි පින් එක සම්බන්ධ වෙන්නේ 78.5 මැද පින් එකට. ඒ කියන්නේ අපි C828 නෙගටිව් සප්ලයි එකක් දෙන්න ඕනේ. ඒක තමයි ඒක සම්බන්ධ කරන්නේ. ඔයාලට මම මෙහෙම පාසලක් කියලා දෙන්නේ. ගොඩක් කට්ටිය එහෙම කියලා තිබ්බා. මේ බෝඩ් එකේම හදන්න එපා. කම්පොනන්ට් ටික දාලා හදලා දෙන්න කියලා. ඉතින් මෙහෙම හදුවම පිළිවෙලක් නැහැ. ඒ හින්දා ඔයත් පුළුවන් තරම් ඩොට් බෝඩ් එක හදන්න බලන්න. එතකොට අපිට වැඩේ ලස්සනට නිමාවක් දකින්න පුළුවන්. අපි දැන් අවුට් පින් එකත් හරි අවුට් පින් එක යන්නේ රිලේ එකේ කොයිල් එකේ කාග්‍රේකට. අපි දැන් ඔන්න රිලේ එක සම්බන්ධ කරනවා. රිලේ එකේ කොයිල් අග්‍රේට සම්බන්ධ කරනවා C828 මැද පින් එක. ඒ කියන්නේ කලෙක්ටර් එක සම්බන්ධ කරනවා 5 වෝල්ට් රිලේ එකේ කොයිල් එකේ ඒකාග්‍රයකට. රිලේ එක ඔන් කරන්න දෙන සප්ලයි එක. ස්විච් සප්ලයි එකත් හරි. මොෂන් සෙන්සර් එකෙන් ඩිටෙක්ට් කරන එක C828 හරහා රිලේ එක ඔන් කරන්නේ. ඔන් කරගන්න තමයි අපි එහෙම කරේ. ඊට පස්සේ අපිට දැන් රිලේ එකේ අනිත් පැත්තේ අග්‍රයට අපි දෙන්නේ 78.5න් යන වෝල්ට් 5ක ලයින් එක තමයි. වෝල්ට් 5ක ලයින් එක අපි රිලේ එකේ අනිත් පැත්තට ඉන් කරනවා. අපි ඔන්න සර්කිට් එක හදාගෙන ඉවරයි. අපි බලමු මේකද සප්ලයි එකකින් කරමු. මේ වගේ නෙගටිව් වයර් එක 78.5 රෙගුලේටර් මැද පින් එකට පාස ගන්නවා. පොසිටිව් එක පළවෙනි පින් එකට පාස ගන්නවා. අපි බලමු දැන් මේක චෙක් කරලා මේ 12 වොට් ඇම්පියර් 5 එකක් ඔය 5ම ඕනේ ඇම්පියර් එක වුණත් ඇති ඒක පාවිච්චි කරගන්න 12 වොට් පවර් සප්ලයි එක. මම ඔයාලට මේක පොඩ්ඩක් කෙටියෙන් හඳුන්වන්න මුලින් ඉඳන් දැන් ඔන්න මුල පින් එක තියෙනවා මෙහෙම පවර් ඉන්නේ රෙගුලේටරේ පළවෙනි පින් එකට. පළවෙනි පින් එකට නා ඊට පස්සේ ඒකෙන් මේක ලයින් එකක් යනවා 5 වෝල්ට් රිලේ එකේ කොයිල් සප්ලයි එකට එකක් යනවා. මෙන්න මෙතනින් තමයි කොයිල් සප්ලයි එකට යන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම නෙගටිව් එක සම්බන්ධ වෙනවා 70.5 මැද පින් එකට. මෙතන සම්බන්ධ වෙනවා. ඒක ආයි සම්බන්ධ වෙනවා PIR sensor එකේ ground එකට. ඔය diagram එක බලන්න diagram එක බලමු ඔයාලට තේරෙයි මම කියන එක. මෙන්න එතන out එක තියෙනවානේ out එක කෙලින්ම සම්බන්ධ වෙනවා C828 transistor එකේ මැද එකට. sensor එකේ මැද pin එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේකට. එතකොට ट्रांजिस्टරේ මැද පින් එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ කොයිල් එකේ අනිත් අග්‍රයට. අපි සර්කිට් එකේ වැඩේ ඉවරයි. අපි බලමු චෙක් කරලා මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔන්න මම පවර් දුන්නා
මේකේ දැන් පවර් දුන්න ගමන්ම එලාම් එක හරි බල්බ් එක හරි පත්තු වෙලාම තිනවා. මේක තප්පර 20ක් ඔන් එකේ තියෙනවා. ඊට පස්සේ තමයි ඕෆ් වෙන්නේ. ඔන්න දැන් ඕෆ් වුණා. ඒ කියන්නේ මොකක් හරි මෝෂන් එකක් ඩිලීට් කරගත්තට පස්සේ තප්පර 20ක් ඔන් වෙලා තිනවා. බල්බ් එක දැම්මොත් තප්පර 20ක් ඔන් පත්තු වෙලා තියෙනවා. එලාම් එකක් දැම්මොත් තප්පර 20ක් ඔන් වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවා මං ආතා සෙන්සර් එක උඩින් අරන් යද්දි රිලේ එක ඔන් ඔෆ් වෙන හැටි පේනවා ඔයාලට. ඒ කියන්නේ මෝෂන් එක ඩිටෙක්ට් කරගත්ත ගමන් තප්පර 20ක් ඒක අල්ලන් ඉන්නවා. ඔන්න දැන් ඔෆ් වෙයි. ඔන්න දැන් ඔෆ් වුණා. මං ආපහු අත මම මෙහෙම ලං කරද්දි අන්න එහෙම පත් වෙනවා. දැන් මේක මෙහෙමයි මේ මං කිව්වේ ඉස්සෙල්ලා මීටර 7ක් දුරට ඉස්සරහට වදිනවා. අංශක 45 කෝණයකට ඒ මීටර 21 ඒ විදිහටම වදිනවා. ඒ ඇත්තටම ඉතාමත්ම සාර්ථකයි මේක. ඔයාලා ගොවි බිමකට දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලොකු ඒරියා එකක් කවර් වෙනවා. මේවා දෙකක් විතර හදලා දෙපැත්තට දාගත්තා නම් ලොකු ඒරියා එකම කවර් වෙනවා. ඉතින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඔබගේ වගා භූමිය ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් අලි වැඩක් හා සමානම තමයි. මොකද සතෙක් ඇවිල්ලා හිටියොත් ලොකු වෙලාම්මක් දාලා තිබ්බොත් ඒ සතා අනිවාර්යයෙන්ම බය වෙනවා. සතා එදී මේක ඩිටෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඒක ඔන්නාට පස්සේ සතා අනිවාර්යයෙන්ම බය වෙලා ඔබගේ වගා භූමියෙන් ඉවත් වෙනවා. ඔයාලට පේනවා මේක මම චෙක් කරනවා. ඔයත් බලන්න වීඩියෝ එක බලලා හදාගන්න. ඩොට් බෝඩ් එකේ හදන එක තමයි තියෙන්නේ. ඉතින් මේක නම් මම විස්තර කරන්න යන්නේ. ඔයාලා ඩොට් බෝඩ් එක හදන විදිය බලාගෙන හදන්න. අර ඩයග්‍රෑම් එකම තමයි තියෙන්නේ. ඩයග්‍රෑම් එක පැහැදිලිවම තියෙනවා. ඒ විදිහටම තමයි මොකුත්ම කිසි වෙනසක් කරලා නැහැ. ඔයා මම මේ ඩොට් බෝඩ් එක හදන එක අරන් ආවෙත් ඔයාලට පිළිවෙලකට ලස්සනකට සර්කිට් එක නිමාවක් තියෙනව නින්ද ඒක හදා ගන්න ඔයාලා ඩොට් බෝඩ් එක. අර ඒ කෑලි ටික ගලලා මම ඉවත් කරා. ඒ කෑලි ටික තමයි නැවත පාසන්නේ. මෙන්න මේ විදිහට 70.5 රෙගුලේටර් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මෙතන PIR සෙන්සර් එක සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරලා ඉවර වෙලා ඒකත් පාස් ගන්න. ඊට පස්සේ සම්බන්ධතාවය දෙන්නේ අර ඉදෙන් තමයි. මම නැවත කියන්නේ නැහැ ඒක දෙන විදිහ. ඔයාලා ඒක බලලා කරගන්න. නිවසේ කාමරයකට වගේ හොඳයි. සාමාන්‍යයෙන් කාමරයකට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් පැසෙජ් කෑල්ලකට වගේ හොඳයි. ඉතින් ළඟට එද්දි මේක පත්තු වෙනවා. ඉතින් අපිට එතකොට එහා පැත්තට මෙහා පැත්තට යන්න ආලෝකේ සැපේනවනේ නිකම්ම. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේකත් මම විස්තර කරන්න ඕන නම් මම විස්තර කරන්න. මම හිතලා විස්තර කරන්න ඕනේ නැති වෙයි කියලා. මෙන්න මේ විදිහට අර විදිහම තමයි දන්න ලයින් එක කෙලින්ම දෙන්නේ 70.5 රෙගුලේටර් පළවෙනි පින් එකට. රින ලයින් එක දෙන්නේ 70.5 රෙගුලේටර් මැද පින් එකට. මේ දෙක වල පින මෙන්න මේ විදිහට දීලා දෙනවා. මම පළවෙනි පින් එකට දාන දෙවෙනි පින් එකට රින. එතකොට තුන්වෙනි පින් එක තියෙනවනේ. තුන්වෙනි පින් එක අවුට් එක කෙලින්ම රිලේ එකට දෙනවා. රිලේ එක හරහා PIR සෙන්සර් එකේ VCC එකට දෙනවා. මේ දෙන්න VCC එක. එතකොට VCC එක සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මෙතන. ඒක අපි වයර් කැලකින් සම්බන්ධ කරන්න ඕනේ VCC එක. මෙන්න මේ විදිහට පොඩි වයර් කැලක් ගන්න. ඒතකොට අපි අග්ග තුනම සම්බන්ධ කරන්න ඕනේ. 70.5 රෙගුලේටරේ 5 වෝල්ට් අවුට් එක සෙන්සර් VCC එකට 5 වෝල්ට් රිලේ එකේ කොයිල් අග්‍රයට සම්බන්ධ කරනවා.
පින් එක සම්බන්ධ කරනවා motion sensor එකේ. මෙන්න තියෙනවා VCC පින් එක මෙන්න මේ පැත්තේ. මේකේ රෝල් එකට සම්බන්ධ කරනවා අපි. ඉතාමත්ම සරල සර්කිට් එකක්. එතකොට 5 වෝල්ට් වලින් ඒ ටික රිලේ එක ක්‍රියාත්මක කරනවානේ. එතනින් එහාට ඕන විදිහකට කරගන්න මේ 230 හරි ගමන්නේ රිලේ එක හරහා ගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. සේෆ්ටි එකක් ඇතුව ඒ වැඩ ටික කරගන්න. මේ විදිහට රිලේ එකේ කොයිල් අග්‍රයට ලයින් එක පාස් කරගත්තා. අපි බලමු ඊට පස්සේ motion sensor එකේ out එක transistor එකේ base එකට යන්න ඕනේ. මෙන්න මේ විදිහට මම හරවලා ඒක මම මේ ළඟටම දාගත්තා. ඒතර මම ඔයාලට කිව්වා රවුම් පැත්ත තමයි උඩට හිටින විදිහට අරන් තමයි base එක හොයාගන්න ඕනේ. ඒක සම්බන්ධ කරලා මෙන්න මේ විදිහට ළඟටම මම ඒකත් පාස් කරගන්නවා. පළවෙනි පින් එක. එතකොට දෙවෙනි පින් එකේ out එක කෙලිම ගිහලා 5 volt relay එකේ coil එකට යන්නේ. අපි ඒක සම්බන්ධ කරගමු. මෙතනින් ගිහිල්ලා 5 volt relay coil එකට යන්නේ. මේ මැදග්‍රේ. එතෙන්ට වයර් කැල්ල පාස් කරගමු. ඊට පස්සේ අපිට සම්බන්ධ කරන්න තියෙනවා නෙගටිව් ලයින් එක. තියෙන ඔක්කොම අපි නෙගටිව් ලයින් එක සම්බන්ධ කරගමු. සෙන්සර් එකේ ග්‍රවුන්ඩ් එකටත් C820 ට්‍රාන්සිස්ටර් එකේ තුන්වෙනි පින් එකටත් අපි මේක සම්බන්ධ කරගන්න ඕනේ නෙගටිව් ලයින් එක. ග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට සම්පූර්ණ යන අග්‍රත් ටික බලලා අග්‍ර තුනකට යන්න තියෙන්නේ. ඒ ග්‍රවුන්ඩ් එකේ මේ විදිහට සම්බන්ධ කරලා 12 එකේ ඍණ පැත්තට සම්බන්ධ කරන්න. මේ සෙන්සර් එකේ චූටි ගැටලුවක් මතුවුණා මට. මේක සාමාන්‍යයෙන් මේකේ රේන්ජ් එක හදන්න තියෙනවා ප්‍රීසෙට් දෙකකින්. ඒ ප්‍රීසෙට් දෙකෙන් රේන්ජ් එක හදුවාට පස්සේ උපරිම අපි දුර හදන ඒ පොටෙන්ෂියෝමීටර් එක උපරිම දැම්මාට පස්සේ සාමාන්‍ය හැම වෙලෙම නෙවෙයි වෙලාවකට ගහක අත්තක් හෙල්ලුණත් සෙන්සර් එක වදිනවා. අන්නේ ප්‍රශ්නේ විතරයි ආවේ. සාමාන්‍යයෙන් සෙන්සර් එක ඔයා හරසතර ගන්න නැතුව දැන් ගයක් ඇතුලේ ඔය ගහන නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් එළිය ඔය ගහන නම් ගහක අත්තක් හෙල්ලුණොත් සෙන්සර් එක වදින්න ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ගැටලුව විතරයි නැත්තම් සාර්ථකයි ඒක. ඔයා මේ විදිහට පවර් සප්ලයි දෙන්න මේ ඔයාලා පේන රිලේ එකෙන් මම ලයින් දෙකක් අරන් තියෙනවා. දැන් මම අර මේ බල්බ් එක දාලා පෙන්නන්න හදන්නේ. රිලේ එකේ කොමන් එකට මම වෙනම ලයින් එකක් දීලා තියෙනවා. ඒකට ඔයාලට ඒකෙන් 230 ගන්න පුළුවන් 12 ගන්න පුළුවන් වෙනවා. මම දැන් 12 දෙන්න හදන්නේ. ඒ හින්දා අපි 12 පොසිටිව් එක ඉන් කරන එකයි නෙගටිව් එක ඉන් කරන එකයි ඒ දෙකෙන් තමයි මේ LED එක මම සප්ලයි කරන් තියන්නේ.
බලන්න මෙන්න මේ විදිහට සර්කිට් එක හදාගත්තා නම් ලස්සනයි. ඒ වගේම අර කම්පොනන්ට් ඩැමේජ් වෙන්න තියෙන ප්‍රසත් එකත් අඩුයි. ඒ හින්දා අනිවාර්යෙන් අඩොට් බෝඩ් එක හදාගන්න. ඔන්න දැන් සර්කිට් එක හදලා ඉවරයි. අපි චෙක් කරන්න යන්නේ. සෙන්සර් එක නම් ඉතාමත්ම සාර්ථකයි. මොකද චුට්ටක් අපි හෙල්ලුණත් අපේ ඇඟ චුට්ටක් හෙල්ලුණත් මේක සෙන්සර් එක වදිනවා. ඒක තමයි හොඳකට තියෙන්නේ. වෙළඳ පොලේ සෙන්සර් මිලදී ගන්න දෙනවා. ඊට වඩා හොඳයි. ඔයාලා මේ පොඩි මුදලකින් තමන්ගේ දැනුම යොදලා මේක හදා ගන්න. ඒතර තමයි ඒක වටිනාකමක් තියෙන්නේ. මෙන්න මේ විදිහට මම දැන් මෙන්න මේ බල්බ් දෙක දාගත්ත මෙතෙන්ට වට පෙන්වන්න ඕනේ නේද? රෙගුලේටරින් අවුට් වෙන වෝල්ටේජ් එක 5යි කියලා වෝල්ට් 5ක් වගේ තමයි අවුට් වෙන්නේ. මම ඔයාලට මේක පෙන්නන්නම්. අපි ඉන් කරන්නේ වෝල්ට් කීයද? රෙගුලේටරින් අවුට් කරන වෝල්ට් කීයද කියලා මම පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා මෙතනින් අපි පවර් සප්ලයි එකේ ඉන්න එකට දෙනවා 11.9 පෙන්නනවා. ඒ කියන්නේ 12 වෝල්ට් තමයි. ඊට පස්සේ අපි බලමු රෙගුලේටරින් කීයක් යනවද කියලා. नेगेटिव එකට සම්බන්ධ කරා පොසිටිව් එක තමයි රෙගුලේටර් හරහා හැදෙන්නේ මේ රෙගුලේටර් හරහා යන්නේ පොසිටිව් ලයින් එක මේ විදිහට ඔන්න අපි පළවෙනි පින් එකට මෙන්න මේ විදිහට තිබ්බොත් 11.9 වෙනවා එතෙන්ට පළවෙනි පින් එකට අපි බලමු තුන්වෙනි පින් එකට තියලා දැන් ඔන්න තුන්වෙනි පින් එකට තියන්නේ. ඔන්න තුන්වෙනි පින් එකේ 4.8යි. වෝල්ට් 5ක් දෙන්නේ. ඉතින් 4.8 කියන්නේ ඇති හොඳටම. ඔන්න බලන්න ගන්න නැවත මේ වෝල්ටේජ් ඉන් එක. ඒතකොට ඒක 12 වෝල්ට් එන්නේ. මෙන්න මෙතන තියෙන 12 වෝල්ට්. ඔන්න වගේ නේ. මෙතන තිබ්බා 11.9ක් පෙන්වනවා. මෙන්න වෝල්ටේජ් අවුට් එක 4.8යි. මම හිතනවා රෙගුලේටරින් ගැන දේවාට පැහැදිලි වෙන්නේ නැති කියලා. මෙන්න මම වල බසර් එකක් දාලා තියෙන්නේ දැන්. බලමු බසර් එක දාලා කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ලයින් එකේ මෙන්න පොසිටිව් ලයින් එක දෙකටම පොසිටිව් දීලා තියෙනවා. මොකද බසර් එක 12 වෝල්ට් ඉඳලා ඔයා 230 දෙනවා මෙන්න මේ රිලේ එකේ ලයින් එක ගලවලා ඒක හරහා 230 දෙන්න. මේකේ තව චූටි ප්‍රශ්නයක් තියෙනවා මේ ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේ තප්පර 20 අඩු කරන්න බෑ. හයි කරගන්න ඉතාම හොඳයි. ඉතින් කවුරු ආවා කියලා ඔයාලට දැනගන්න පුළුවන්. අනික බල්බ් එකක් එහෙම ඔයාලට පත්තු කරන්න ඉතින් ඒක පත්තු කරන්න පුළුවන් ඔටෝම. දැක්කනවල මම කවුරුයි චුට්ටක් චලනයක් ඇති වුණොත් මේක මොෂන් එක සෙන්සර් එක මේව කරලා සිග්නල් එක යනවා. ඊට පස්සේ බසර් එක වදිනවා. බසර් එක ඒ කියන්නේ අනිවාර්යයෙන්ම
එතනින් ගියොත් අනිවාර්යයෙන්ම වදිනවා. මෙන්න මම ඔයාලට 230 බල්බ් එක පත්තු කරලා පෙන්නන්න හදනවා. එතකොට මම අර කිව්වා වගේ රිලේ එකේ ලයින් එක ගලවලා ගන්න මෙන්න මේ විදිහට 12 වෝල්ට් ඉන් කරනවා. එතකොට සර්කිට් එකේ විතරයි 12 වෝල්ට් ඉන් කරන්නේ. මෙන්න මේ විදිහට බල්බ් එක ගන්නවා. 230 වෝල්ට් වලින් පත් වෙන බල්බ් එක මේක. මම පෙන්නන්න. මෙන්න බල්බ් එක පත් වෙනවා. මේක සම්බන්ධ කරන්නේ මේකට ලයිව් එක දෙන්නේ මෙන්න මේකෙන් තමයි ලයිව් එක දෙන්නේ. එතකොට රිලේ එකට ඒක කොමන් එක වෙලා තින්නේ. ඒක ලයිව් එක දෙන්නේ ඒක වෙනම තියනවා. ඉතින් මේක තමයි අවුට් එක. ලයිව් අවුට් එක මේක. එතකොට රිලේ එකෙන් අවුට් වෙන ලයින් එක තමයි මේ. ඒක අපි මෙහෙම සම්බන්ධ කරගෙන බල්බ් එකේ අනිත් අග්‍රේ සම්බන්ධ කරන නියුට්‍රල් ලයින් එක. මෙන්න මේ විදිහට මේක නියුට්‍රල් එකට සම්බන්ධ කරනවා. රිලේ එකේ කොමන් එකට ලයින් එක ෆේස් එක සම්බන්ධ කරනවා. බලමු පවර් ඔන් කරනවා. මංගවර පවර් ඔන් කරපු ගමන් මේක සෙන්සර් එක වැඩ කරනවා. වැඩ කරලා තමයි ඕෆ් වෙන්නේ. ඒක අපරිත බල්බ් එක ඔන් වෙලා තිබුණා ඕෆ් වෙන්නේ. ඔන්න හරි. ඔන්න දැන් මගේ අත හෙල්ලෙන්දි තමයි මේ වීඩියෝ එක කරද්දි තමයි මේ වදින්නේ. මම ඔයාලට මේක පෙන්නන්නම්. ඔන්න අත මම ඔයාලට උඩින් අරන් ගියා නම් බල්බ් එක ඔන්න වෙනවා. මේක සාමාන්‍ය කාමරේ ඇතුලේ ස්විච් එක දාන තැන ඔය කාමරේට ඇතුළේදී පැත්තට හරවලා මොෂන් සෙන්සර් එක තිබ්බනම් බල්බ් එක ඔටෝ පත් වෙනවා. දෙකයි. නිරාවරණය වෙන්න ගත්තා. කොහොමද ඒක වැඩ කරන්නේ කියලා ඔයාලට පේනවා. දැන් දැක්ක අපි ඉස්සරහින් ආවත් දිනවා. මම මේක දුර පොඩ්ඩක් අඩු කරලා තියෙන මේ ටයිම් එකේ නැත්තම් මීටර 7ක් වදිනවා. මේක මම චෙක් කරා මීටර 7ක් වදිනවා. අංශක 45 කෝණේ මීටර 7 අනිවාර්යයෙන්ම වදිනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.